Hello, welcome back to my YouTube channel. මම ශිමාලි. ඔයාලට කොහොමද? මං හිතන හැමෝම හොඳින් ඇති කියලා. මං අන්තිමට කියනවා කිව්වා මගේ මේකප් බොක්ස් එකේ වීඩියෝ එකක්. ඇත්තටම මට ඒක ගේන්න ටිකක් කල් ගියා. සෑහෙන කාලයක් ගියා ඇත්තටම. ඉතින් මං ඒක තමයි අද ගේන්නේ. මගේ මේකප් ප්‍රොඩක්ට්ස් තමයි මං අද පෙන්නන්නේ. මගේ සැලොන් එකේ පාවිච්චි කරන ඒවා. ඉතින් මං අද මේ වීඩියෝ එක තමයි ඔයගලන්ට ගේන්නේ. ඉතින් මේක මගේ 3 වෙනි වීඩියෝ එක. මාව කවුරු හරි subscribe කරලා නැත්නම් මාව තාම දන්නේ නැත්නම් ඉතින් ඕගොල්ලන්ට අද තමයි දැනගන්න පුළුවන් මම ශිමාලි මේක මගේ 3 වෙනි වීඩියෝ එක. ඉතින් මාව කවුරු හරි subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න bell icon එක click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙතන තමයි මගේ මේකප් ප්‍රොඩක්ට්ස් ටික තියෙන්නේ. මම box එකෙන් මේ වගේ rack එකකට stock කරගත්ත මගේ මේකප් ප්‍රොඩක්ට්ස්. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේවා එකින් එක මම පාවිච්චි කරන සැලොන් එකේ පාවිච්චි කරන ඒවා. ඉතින් මම ඔයගලන්ට එකින් එක පෙන්නන්නම්. ඉතින් ඉස්සෙල්ලම තියෙනවා මගේ මේකප් බ්‍රෂ් සෙට් එක. ඉතින් මෙතන තියෙනවා තව ෆවුන්ඩේෂන් තියෙනවා, පවුඩර් තියෙනවා, කන්සීලර් තියෙනවා. තව තියෙනවා මේකේ දෙවනි රැක් එකේ ලිප්ස්ටික් තියෙනවා, මේකේ අයි ෂැඩෝ තියෙනවා, මේකේ මේකප් රිමූවර් කරන වෙට් ටිෂුස් තියෙනවා, මේකේ ස්පොන්ජ් තියෙනවා. මගේ තව ලොකු මේකප් බ්‍රෂ් සෙට් එකක් තියෙනවා. ඒක මම යටම තමයි දාලා තියෙන්නේ. මේක මම ඩේලි යූස් කරන්න ගන්න නිසා මේ ටික ඉස්සරහම මෙහෙම තියලා තියෙනවා මට ලේසි වෙන්න. ඉතින් මේවා මගේ ෆවුන්ඩේෂන් එක ෆවුන්ඩේෂන්ස් වර්ග තියෙනවා. ඉතින් මේක MAC එකේ එකක්. මේක MAC එකේ NW25 කියන බ්‍රෑන්ඩ් එක. මේක MAC එකේ එකක්. මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. ඊළඟට තියෙනවා මගේ ක්‍රේලෝන් එකේ මම මේක ඔරිජිනල් මේ ස්ටික් තමයි. මේක මම ක්‍රේලෝන් නුගේ ගොඩින් තමයි මේ ඔක්කොම ගත්තේ මේ ටික. මේක Vice 27 කියන බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ කලර් එක මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ කලර් එකක් තමයි තියෙන්නේ. මේ වගේ ටිකක් ඩාර්ක් ෂේඩ් එකක් වගේ තමයි මේකේ තියෙන්නේ. ඊළඟට තියෙනවා මේක FS36 බ්‍රෑන්ඩ් එක. මේක ඇරින්නෙත් නෑ චුටක්. ඉතින් මේක වගේ කලර් එකක් තමයි තියෙන්නේ. මේක දැන් ගොඩක් මේක තමයි මට වැඩිපුරම යූස් වෙන කලර් එක. ෂේඩ් එක මේක තමයි. මේක නිකන් මේක සාමාන්‍ය මගේ වගේ ස්කින් කලර් එකකට මේක යූස් කරන්න පුළුවන් මේ කලර් එක. ඉතින් ඊළඟට තියෙනවා අයිවරි කලර් එක. මේක වයිට් කලර් එකක් වගේ. මේක ඔරිජිනල් මිස්ටික්. මේකේ වයිට් කලර් එකක් වගේ තමයි තියෙන්නේ. මේවා කන්සීලර්. මේ සේරම තියෙන්නේ මේ මෙතන තියෙන ඒවා කන්සීලර්. මේවා අපේ මූණේ තියෙන ඩාර්ක් ස්පොට්ස් එහෙම කවර් කරගන්න පුළුවන් මේ කන්සීලර් වලින්. මේ ඩාර්ක් කන්සීලර් එකක් මේකත්. ඔයාලා ගද්දි හොඳ ප්‍රොඩක්ට්ස් ගන්න. එතකොට සාමාන්‍යයෙන් හොඳ ඔරිජිනල් ප්‍රොඩක්ට් න බලලා ගන්න. එතකොට සාමාන්‍යයෙන් හොඳ ලුක් එකක් මේකප් එකකින් ගන්න පුළුවන්. මේක මේ බ්‍රෑන්ඩ් එක සුපර් ස්ටේ බ්‍රෑන්ඩ් එක. මේක 30 hours තියාගන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක මට ඕස්ට්‍රේලියා වලින් gift එකක් හම්බෙච්ච එකක්. මේකත් හොඳ ප්‍රොඩක්ට් එකක්. මේක 16W200 කියන බ්‍රෑන්ඩ් එක. 36. ඉතින් ඊළඟට මේක නම් ඩාර්ක් ෆවුන්ඩේෂන් එකක්. මේකේ නම් ගහලත් නෑ මොකක්ද කියලා මේකේ බොක්ස් එක මම අයින් කරා. ඉතින් මේක ගහලා නැහැ. මේක ඩාර්ක් කට්ටියට වගේ වියාන එකේ යූස් කරන්න පුළුවන්. මේක ලික්විඩ් එකක්. මේකත් ලික්විඩ් එකක්. ලික්විඩ් මැට් එකක්. ඉතින් මේකත් SPF තියෙනවා. මේක SPF 30. මේකේ නෝ එක 1812. මේකත් හොඳයි. මේකත් මම පාවිච්චි කරන හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේකත් NYX කියන බ්‍රෑන්ඩ් එකක්. මේක නම් මම ටිකක් කාලයක් මේක හොඳයි. මම මේකට ටිකක් ආසයි. මේක ටිකක් කල්.
මට ඒක හරියට මතක නැහැ. ඒක නිසා මම කොයි වගේ කාලයක්ද ඒක ගත්තේ කියලා. මේක L'Oreal එකේ ප්‍රයිම් එක. ඉතින් මේකත් හොඳයි. මේකත් ඉස්සෙල්ලම මූණට ගෑවම හොඳ මේකප් ලුක් එකක් අපිට ගන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. L'Oreal කියන්නේ කොහොමත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. මේක බලුවාම මේක හොඳම බ්‍රෑන්ඩ් එකක්. මේක contour එකක්. මේක dark contour එකක්. මේක Beauty City කියන බ්‍රෑන්ඩ් එක. මේක liquid contour එකක්. මේ වගේ කලර් එකක් තමයි, dark කලර් එකක් තමයි මේකේ තියෙන්නේ. මම ටිකක් හැම කලර්ස් වලින්ම ගන්නවා. මොකද සැලොන් එකට එනකොට සාමාන්‍යයෙන් එන කට්ටියට එක එක ස්කින් ටයිප් තමයි තියෙන්නේ. ඒක නිසා මම සාමාන්‍යයෙන් එක එක කලර්ස් වලින් අරන් තියාගෙන තියෙනවා. මේකත් ජෝර්දානා කියන බ්‍රෑන්ඩ් එකක්. මේක ක්‍රීමි කන්ටුවර් එකක්. ඉතින් මේකත් හොඳයි. මේකේ නම්බර් එක 1 ලයිට් කියන එක. නම්බර් 1 කියන එක ලයිට් බ්‍රෑන්ඩ් එකක්. මේකත් ඉතින් හොඳයි. මම මේක ගත්ත තැන මට හරියට නම කොහෙද කියලා මතක නැහැ. ඉතින් ඊළඟට තියෙන මේකප් පවුඩර්. මේක මට ගොඩාක් යූස් වෙනවා. ඉතින් මේ නම්බර් 1 කියන බ්‍රෑන්ඩ් එක මට මේක හුඩා බියුටිද කියලා මට හරියට මතක නැහැ. වියානා. මට මේක වියානා වගේ. මේක වියානා බ්‍රෑන්ඩ් එක. මේකත් හොඳයි. මේකත් නම්බර් 1 කියන බ්‍රෑන්ඩ් එක. මේකත් මම ගත්තේ ක්‍රේලොන් සිටි එකේ නුගේගොඩ. මේකත් 86 එක. මේකත් හොඳයි. මේව හොඳ කවරක්, හොඳට කවර් වෙනවා මේකප් එක. මේකත් හොඳ. මේ දෙකම හොඳයි. මේක නම් මේවා පෑන් කේක්ස්. මේක චින් එකට යූස් කරන එක. මේක ටිකක් ඩාර්ක්. මේක ලයිට්. මේක නම් පික්සි කියන එකක්. මේක අර මූණේ අර ග්ලිටර් එක නිකන් ග්ලිටර් එකක් වගේ පොඩි ග්ලිටර් එකක් ගන්න පුළුවන් මේක. නිකන් අපේ මූණේ ටික පොඩි ග්ලිටර් එක ගතියක් ගන්න පුළුවන් මේක. නිකන් බාම් එකක් වගේ. නිකන් ගාමුදු ග්ලිටර් එකක් මේකප් එකට ගන්න පුළුවන් මේ බ්‍රෑන්ඩ් එකෙන්. පික්සි කියලා. මේක මුකුත් ගහලා නැහැ. මම මේක ගත්තේ කොළඹින්. මේවත් ක්‍රේලොන් සිටි එකෙන්ම තමා ගත්තේ. මේකත් මට ඕස්ට්‍රේලියාවෙන් හම්බුනේ. සුපර් ස්ටේ 24 hours තියාගන්න පුළුවන්. මේකෙත් ඒක හරියට මේක JAW9BE කියලා තමයි ගහලා තියෙන්නේ. මෙහෙම තමයි ගහලා තියෙන්නේ. මේක මෙහි ලංකාවෙත් ඇති. මේක අනිවාර්යයෙන්ම තියෙනවා ඇති. මේක නිව්යෝක් එකක්, ඕස්ට්‍රේලියා එකක්. නේද? ගහලා තියෙන්නේ මෙහෙම තමයි. ඉතින් ඊළඟට තියෙන්නේ ජෙල් අයිලයිනර් එකක් වැටුණත් එක්ක. මේ තියෙන්නේ ජෙල් අයිලයිනර්ස් දෙකක්. මේක බ්ලැක්, මේක බ්‍රවුන්. ඉතින් මේ දෙකම මම පාවිච්චි කරනවා ක්ලයන්ට්ස්ලට, නෝමල් ඩ්‍රෙසින්ස් වලට, ඉතින් බ්‍රයිඩල්ස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඕන එකකට පාවිච්චි කරන්න. මේක ෂෝප්. ඉතින් ඇත්තම මේකෙන් ලස්සනට මේක අඩු වැඩි කරලා අපිට ලස්සනට හදා ගන්න පුළුවන්. මේ දෙකම එකට ගන්න තියෙනවා ෂොප්ස් වල. ඔයගොල්ලන්ට මේ වගේ පිළිවෙලට ඔයගොල්ලන්ට පෙන්නන්නේ. එතකොට ඔයගොල්ලන්ට බලන්න ලේසි වෙන නිසා මම මේක ටික ටික තමයි මේක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේක වියානා එකේ අයිලයිනර් එකක්. මේක නම් මම ටිකක් දවස් අරන් කාලයක් අරන් මට ඒක හරියට විස්තරයක් ගහලා මේක ඔයගොල්ලන් දන්නවා ඇති. වියානා එකේ අයිලයිනර් එක. මම ඔයාලට මේව කිව්වා. මේව කන්සීලර්. මේක නම් ඔයගොල්ලන් දන්නවත් ඇති. පොයරා එකේ ෆවුන්ඩේෂන් එකක්.
මේක 104 කියන බ්‍රෑන්ඩ් එක ෆුල් කවරේජ් එක. මේකත් හොඳයි. මේක නම් මම ගත්තේ තේමු එකෙන්. ඇත්තට මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මම මේකත් ගත්තා. මේකත් සාමාන්‍යයෙන් මගේ වගේ ස්කින් කලර් එකකට යූස් කරන්න පුළුවන් මේ කලර් එක. මේ තියෙන කජල් එකක්. මේවා අයි එකේ කෝන් එකට පාවිච්චි කරන්නත් පුළුවන්. මේක බ්ලැක් එක. මේක බ්ලෂ් ස්ටික් එකක්. මේක අපේ මූණේ දෙපැත්තට ලස්සනට ගාලා මේක ලස්සන පින්ක් කලර් එකක්. මේ වගේ ලස්සන පින්ක් කලර් එකක් තමයි තියෙන්නේ. මේකත් මාර ලස්සනයි. මේවා මම ගත්තේ හැම එක තැන්වල එක තැනක් නැහැ. මේක නම්බර් 2 කලර් එක. මිනි පින්ක් බ්ලෂ් ස්ටික් එකක්. ඉතින් දෙවනියට ගත්තොත් තියෙන්නේ මගේ ලිප්ස්ටික් තමයි. මෙතන නම් ගොඩක් එක જાතියින් තියෙනවා. මෙතනත් මම හෙල්ලලා තියෙනවා මගේ බොක්ස් එකේ කී එකයි. මේකප් බොක්ස් එකේ කී එකයි. මෙතන තෙල්ලලා තියෙනවා. ඉතින් මෙතන තියෙන මගේ ලිප්ස්ටික් කලර්ස් එක ඒවා තියෙනවා මෙතන. මෙතන මස්කාරා එකක් තියෙනවා. මගේ මස්කාරා එකක් තියෙනවා. මේක long lasting volume තියෙන මස්කාරා එකක්. 24 hours waterproof එකක්. ඉතින් මේකත් හොඳයි. මේක හොඳ මස්කාරා එකක්. මෙතන තියෙනවා මගේ shimmer එක. මේක කලර්ස් තියෙනවා. මෙතන කලර්ස් 4ක් තියෙනවා. මේ කලර්ස් 4ම ලස්සනයි. ඉතින් මෙතන තියෙන ලිප්ස්ටික් තියෙනවා. මෙතන එක ලිප්ස්ටික් තියෙනවා. මෙතන Huda Beauty තියෙනවා. මෙතන lip gloss එකක්. මේකත් හරිම ලස්සනයි. මම ඔයාලට මේව ගාලා පෙන්නන්නේ නැහැ. මම මෙහෙම උඩින් පෙන්නන්නේ. මේකත් lip gloss එකක්. මේකත් pink gloss එකක්. මේක Jordana එක. Sweet Cream කියන matte lipstick එකක්. මේකත් maroon color වගේ lipstick එකක්. මේක නම් දැන් ටිකක් කල් අරන් මේකේ කලර් එකත් දැන් ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. මේක 8 කියන කලර් එක. මේකත් top lady කියන matte කලර් එකක්. මේක 24 hours තියෙන කලර් එක තියාගන්න පුළුවන්. මේක B9 කියන කලර් එක. මේක නම් Huda Beauty. Huda Beauty කියන glitter lipstick එකක්. මේ වගේ ලිප්ස්ටික් පින්ක් කලර් එකකිනුත් මම ළඟ ටිකක් වැඩියෙන් තියෙනවා. මේකේ නම් මැකිලා. මේක පින්ක් කලර් මැට් ලිප්ස්ටික් එකක්. මේකත් පින්ක් කලර් එකක්. මේකත් රෝස්බෙරි කියන මැට් ලික්විඩ් ලිප් ග්ලොස් එකක්. මේකත් මාර ලස්සනයි. යමුතු ලයිට් පින්ක් කලර් එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේකෙත් මුකුත් ගහලා නැහැ නම්බර්ස්. නම්බර් එක ගහලා තියෙනවා. 1 kiss කියලා තියෙන්නේ. මේකත් ලිප්ස්ටික් එකක්. මේක බියුටි මොඩල්. මේක නම් මේ වගේ කලර් එකක් තමයි තියෙන්නේ. මේකත් ලස්සන ලිප්ස්ටික් එකක්. මේකේ මේ ඩිසයින් එක බලන්න මාර ලස්සනයි. මේ වගේ කලර් එකක් තමයි තියෙන්නේ. මේක පැත්තකින් තියාගන්න. මේවත් මැට් ඒවා. මේ ඔක්කොම එක කලර්ස් ඉතින් මේ මම එක තැනකින් ගත්තේ යන්නේ. මේක නම් මට ඕස්ට්‍රේලියාව වලින්ම හම්බෙච්ච එක. ප්‍රියන්කා කලර් එක. Max Factor කියන කලර් එකක්. Factor කියන කලර් එකක්. ඉතින් ඒ ලිප්ස්ටික් ඒ වගේව තමයි දෙන Miss Rose කලර් එක. මේක Miss Rose එකේ long lasting එකක්. ඒකත් professional makeup. මේකේ නම්බර් එක මට පේන්නේ 60. 60 තමයි මේකේ නම්බර් එක. Miss Rose. ඒ වයි මේ වගේ
මේක ටිකක් same colors යන්නේ මේ දෙකේම. ටිකක් පොඩ්ඩයි dark එකක් මේක dark මේක light. මේක Huda Beauty එකේ liquid matte lip gloss එකක් මේ දෙකම. මේක liquid matte එකක් මේක matte lip gloss එකක්. මේකේ නම්බර් එක නම් මේකේ නම්බර් එක 90 මේකේ නම්බර් එක මේකේ නම්බර් එක 5 ද මන්ද මේකේ නම්බර් එක 5 මේකේ නම්බර් 5 ඊළඟට මගේ eyeshadow palettes තමයි ඔයගලන්ට පෙන්නන්නේ මේක නම් New York ඒ වුණාට මට හම්බුනේ ඕස්ට්‍රේලියාව වලින් මේක made in New York එකක් මේක මාර ලස්සන මේකේ colors මාර ලස්සනයි මේකත් ඕස්ට්‍රේලියා එකක් මේකෙත් colors ටික මාරම ලස්සනයි මාරම look එකක් තියෙන මේවා apply කරාම මේක මම දන්නේ මෙහි ගන්න තියනවාද කියලා මේ දෙකම මට ඕස්ට්‍රේලියන් මේ මට gift එකක් හම්බෙච්ච එකක් මගේ cousins ලාගෙන් මේවා මේ blush set එකක් blush palette එකක් එක colors තියෙනවා මම මේක පාවිච්චි කරනවා ඉතින් මේක මාර ලස්සනයි මේකත් අවුලක් නෑ මට මේකේ නමක් පේන්නේ මේක Kiss Beauty එකේ 2 color එක ඉතින් ඊළඟට eyeshadow palette එක මේක නම් මම daily පාවිච්චි කරනවා ඉතින් මේකට මම මේකේ colors වලට මාර ආසයි මේකේ නම මැකිලා මොකද්ද කියලා brand එක හොයා ගන්නවත් බෑ Miss Rose එක වෙන්න ඕනේ Miss Rose එකේ මේ eyeshadow palette එක තමයි මේ වෙන්න ඕනේ ඕ මේක Miss Rose තමයි මේකත් මාර ලස්සන මම daily පාවිච්චි කරනවා ඒකයි මේක මෙච්චර ඉවර වෙලා තියෙන්නේ ගොඩක් පාට මේ මම පාවිච්චි කරනවා මේකත් මට gift එකක් හම්බෙච්ච එකක් මේක නම් ගොඩාක් colors කැඩුනා මගේ අතින් වැටිලා ඉතින් අපරාධ ඉතින් කමක් නැහැ මට මම මේක තියාගෙන ඉන්නවා මේකත් හරිම ලස්සනයි මේක chocolate එකක් වගේ ඒක නම් ටිකක් පරණ නිසා මේක color එක වෙනස් වෙලා තියෙනවා ඊළඟට මගේ ඊළඟ blush like me කියන මේක නම් කට්ටිය දැකලත් ඇති මේක හැමතැනම වගේ මම දැකලා තියෙනවා මේක තියෙනවා ගන්න මේකත් 48 colors වගේ තියෙනවා මේක නම් ගොඩක් ඉතින් හොඳයි මේක හැම color එකක් වගේම තියෙනවා මේක නැති color එකක් නම් නැද්ද මන්ද මේක හැම color එකක්ම තියෙනවා මේකත් හොඳයි මට මේකත් ලොකු ගාණක් උන්නේ මට මතක නෑ ගාණ කීයද කියලා මේකත් හොඳයි මට ගත්ත තැන මතක නැහැ ඊළඟට මේක Derma color එකේ මේ තියෙන්නේ මේ shades 6ක් තියෙනවා මේක bridal pack මේක මොකද පෙන්නන්න යරලා මේක Krayon එකේ Derma color foundation palette එකක් bridal මේකේ colors 6ක් තියෙනවා මේ colors 6ම ලස්සනයි ඉතින් Derma කියන්නේ හොඳ brand එකක් ඉතින් මේක මම ලොකු ගාණක් දීලා තමයි ගත්තේ මේකත් හොඳයි බ්‍රයිඩල් කරන අයට මේ වගේ පැලට් එකක් අරන් තියෙන එක ගොඩාක් හොඳයි. ඉතින් මේකේ කලර්ස් 6ක්ම තියෙනවා. ඩාර්ක් වලට වෙනම තියෙනවා. ඉතින් කලර්ස් තියෙනවා 6ක්ම. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් මේකත් හොඳයි පාවිච්චි කරනවා නම් බ්‍රයිඩල් කරන අය විශේෂයෙන් මේක ගන්න නම් හොඳයි. ඉතින් මෙතන තියෙන්නේ මගේ මේකප් රිමූව් කරන ටිෂුස්. මම ඒකත් තියාගෙන ඉන්නවා. ඉතින් වටිනවා මම මොකද මටත් පාවිච්චි වෙන නිසා මම මේකත් අරන් තියාගන්නවා. සැලමකම තියෙනවා. ඉතින් මේකෙන් තමයි මම කලර්ස් මික්ස් කරන්නේ. මේකත් ඉතින් වටිනවා මේ ෆවුන්ඩේෂන් මික්ස් කරද්දි මේ පැලට් එක. ඉතින් මේක තියාගන්න නම් ඔයගලන්ට ලේසි මේකප් ඇප්ලයි කරන්න ක්ලයන්ට්ගේ මූණේ මේක මික්ස් කරලා මේකත් අරන් තියාගන්න නම් හොඳයි. ඉතින් මේකේ තියෙන ෆ්ලවර්ස් මම ෆ්ලවර්ස් ගත්තේ මීගමියමයි. ඉතින් මේකේ අර hair වලට ගහන එක එක ෆ්ලවර්ස් වගේ එක එක පාටින් තියෙනවා. මම මේක ඇල්ල පෙන්නන්න මේක ෆ්ලවර්ස් තමයි මේකේ තියෙන්නේ. මේ මගේ අනිත් brush palette palette එක. ඉතින් මේකේ ගොඩක් තියෙනවා brushes. ඉතින් මේක මම තියාගෙන ඉන්න මගේ අර ලොකු වැඩවල වලට අරන් යද්දි මට ලේසියෙන් අරන් යන්න පුළුවන්. ඉතින් ඩේලි පාවිච්චි කරන්න මම මේ ටික තියාගෙන ඉන්නවා මෙතන.
ඉතින් මේක අවශ්‍ය වැඩකට මම මේක අරන් යනවා. මෙතන තියෙන පොඩි පොඩි මේකප් ස්පොන්ජ් ඒවා. ඉතින් මෙතන එක එක පොඩි පොඩි ඒවා ටිකක් තමයි තියෙන්නේ. ඉතින් මම මේ ටික තමයි මට පොගලන්ට පෙන්වන්න තියෙන්නේ. මම පාවිච්චි කරන්නේ මේවා තමයි මගේ සලොන් එකේ. ඉතින් මේවා ටික තමයි මම පාවිච්චි කරන්නේ ඔයාලට පෙන්වන්න. දැන් මම කොහොම මේ ටික ඔයගලන්ට ඇදලා පෙන්නුවා. ඉතින් මේවා තමයි මම පාවිච්චි කරන මේකප් items. ඉතින් ඒවා තමයි මගේ සලොන් එකේ පාවිච්චි කරන මම මේකප් ප්‍රොඩක්ට්ස්. ඉතින් මම හිතනවා ඔයගලන්ට ඒක වැදගත් වෙන්න ඇති කියලා. මගේ සැලොන් එකේ මම ක්ලයන්ට්ස්ලාට පාවිච්චි කරන ඒවා තමයි අද ඔයගලන්ට පෙන්නුවේ. ඉතින් ඔයාලා මගේ YouTube එකට අලුත් කෙනෙක් නම් මම ආදරෙන් මතක් කරනවා පොසරයක් subscribe කරලා මාව තියාගන්න කියලා, bell icon එකත් click කරලා තියාගන්න කියලා. ඉතින් අලුත් වීඩියෝ එකකින් එන්න බලපු හැමෝටම ස්තුතියි. අන්තිම වෙනකම් බලපු හැමෝටම. ඉතින් හැමෝටම ආදරේ. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහින් එන්න. සුබ දවසක්. bye bye.